ඔයා විතරද මල්ලි යන්න ඉන්නේ? ඔව් මම විතරයි යන්නේ. රයිට් හරි මම තාම ස්ටාර්ට් කරනවා. ඉදාසේ සින්දුවක් අහන් යන්න. මාර වැස්සනේ මල්ලි අද. මාර වැස්ස කියලා කිව්වා. ඔව් ඒකයි මාත් මේ බලුවේ. අද හයර් වැඩි සෙට් වෙත් නෑනේ. ඒකයි මම මේ පැත්තට එන්න නෙවෙයි හිටියේ. ඕ නැත්තම් කවුට් නායකයන්ට හිටියේ මම. පොරණ වෙත්තු වගේ දාගන්න මල්ලි මේ කොහේ යන ගමන්ද? මොකයාට ක්ලාස් යන ගමන්ද? නෑ අයියේ මම මේ වැඩකට යනකම. ඔව් ඔය පැත්තේ අපේ මේ නෑදෑයෝ වගේක් ඉන්නවනේ පුංචිලා මේ පුංචි බැන්දේ එහෙම. ඇත්තද අයියේ? මේ පැත්තටම යවෙනවා ඒකයි මම මේ ඇහුවේ. මට පුපේ දැන්වත් දාගන්න දීපන්කෝ බං. මල්ලි ලයිට් එකට එන මෙරුවෙක් වගේ මුගෙන් නම් මල වදයක් තියෙනවා. ඔයාට ගාන කොච්චරක් පෙන්නවද උතන ඇප් එකේ? 2500ක් පෙන්නනවා. පාඩි මල්ලි අපිට නම් පාඩුවට ගන්නද කියන්නේ? මේම ගියොත් නාරියන්නේ නැහැ. කෑෂ් කරලා දාන්නකො. ඔයා කීන ඕන තැනකින් නම් මම නවත්තන්නම් හිටියේ මේ. හරි අවුලන්නේ. හරි අම්බෝ මූට කෝල් එකක් ආවා දැන් දාගත්තා නා හරි ඒ ෆෝන් එක. මට තව කෙනෙක් ඉන්නවා කියලා මට කිව්වේ නෑනේ. මොකක් කිව්වේ? මං ඒකයි වගේ මෙච්චර වෙලා ඇහුවේ. නෙට්ෆ්ලික්ස් එක ගියයි වගේ. වැඩ කරද්දි හම්බුණා. ලුණු දෙහිත් මිශ්‍ර වුණා වගේ. ඉතින් ඔයා මාත් එක්ක යාළු වෙලා ඉද්දි මොකටද එයාගෙන අදහසක් පාල කරන්නේ? ඔයාට මොකද්ද මගෙන් තිබ්බ අඩුපාඩු? අනේ අයියේ වයර් ෂෝට් කරගන්න එපා යන්න තියෙන ගමන. ඉතල දේවල් කරලත් ඔයා මේව කතා කරන්නේ? කතා කරන්න බෑ මම මේ රයිඩ් එක ඉවර කළා වාට. වල්ල වෙන්නම්කෝ. මල්ලි ඔයාට කොච්චර වෙලාවකින් යන්න ඕනද මල්ලි? මට විනාඩි 30ක් පෙන්නනවා. මම ඔයා විනාඩි 10න් දාන්න මල්ලි. ඒ විනාඩි 45න් ගියත් කවන්නේ මට එච්චර හදිසි නෑ. නෑ එච්චර වෙලා යන්නේ. නෑ ගමනේ. අයියේ. ඇයි මට මේ බව කිව්වේ නැත්තේ කාංචනා? අයියේ. කාංචනා.